මේ වීඩියෝ එකෙන් අපි කතා කරමු මොනවාද මේ ක්‍රිප්ටෝ එයාඩ්‍රොප්ස් කියන්නේ කියලා. එතකොට ගොඩ දෙනෙක්ට ප්‍රශ්න ඇති ඇයි මේ විදිහට අපිට ක්‍රිප්ටෝ එයාඩ්‍රොප් වලින් සල්ලි දෙන්නේ? ඊට පස්සේ අපි කොහොමද සත පහක්වත් සල්ලි දාන්න නැතුව මේ වගේ සල්ලි හොයන්නේ? ඒ වගේම තවත් සමහර එයාඩ්‍රොප් තියෙනවා සල්ලි දාලා තියෙනවා. ඒව කොහොමද කරන්නේ? ඊට පස්සේ ඇත්තටම මේ විදිහට කලින් කට්ටියට රිවෝඩ් හම්බෙලා තියෙනවා, සල්ලි හම්බෙලා තියෙනවා, කොච්චර හම්බෙලා තියෙනවද? ඒ වගේම මේක ටික දිනෙට විතර දෙන්නේ හැමෝටම දෙන්නේ නැද්ද? අන්න ඒ කියන හැම දේ ගැනම අපි මේ වීඩියෝෙන් කතා කරමු. හොඳයි අපි මුලින් බැලුවොත් එහෙනම් මොකද්ද මේ ක්‍රිප්ටෝ එයාඩ්‍රොප් එකක් කියන්නේ කියලා. මේ ක්‍රිප්ටෝ එයාඩ්‍රොප් එකක් කියලා කියන්නේ සරලවම කිව්වොත් මාකටිං ස්ට්‍රැටජි එකක්. ඉතින් මුලින්ම අපි බැලුවොත් එහෙනම් මේ ක්‍රිප්ටෝ ප්‍රොජෙක්ට් ඇයි මේ ලෝකෙට එන්නේ කියලා. මේ ක්‍රිප්ටෝ ප්‍රොජෙක්ට් මේ ලෝකෙට ඇවිල්ලා තින්නේ මේ ලෝකේ තියෙන මොකක් හරි ප්‍රශ්නයකට බ්ලොක්චේන් ටෙක්නොලොජි එක ඔස්සේ උත්තරයක් දෙන්න. දැන් අපි දන්න හොඳම කොයින් එක තමයි අපි හැමෝම දන්න කොයින් එක බිට්කොයින් එක. ඉතින් බිට්කොයින් එක ඇයි මේ ලෝකෙට ආවේ? දැන් බිට්කොයින් එක ලෝකෙට එන්න කලින් අපි ගොඩක් වෙලාවට අපේ සල්ලි තියාගත්තේ බැංකුවල. ඒකට හේතුව තමයි ඒ වෙද්දී අපේ සල්ලි තියාගන්න පුළුවන් ආරක්ෂිත සහ හොඳම තැන තමයි බැංකුව. ඒ වගේම අපේ තියෙන සල්ලි වෙන කෙනෙක්ට යවන්න, වෙන කෙනෙක් ගාව තියෙන සල්ලි අපි ආවට එවා ගන්න මේ හැම දෙයකටම අපි බැංකුව තමයි යූස් කරේ. නමුත් මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි අපි මේ විදිහට ගිහිල්ලා අපේ සල්ලි බැංකුවට දාද්දී අපිට ලොකු විශ්වාසයක් තියාගන්න වෙනවා කවදාවත් බැංකුවෙන් අපේ සල්ලි හොරගම් කරන්න නැති වෙයි කියලා. ඒත් අපිට දැන් තේරෙනවා ඒක එහෙම වෙන්නේ නැහැ. ඒක ගැන අපිට ලොකු විශ්වාසයක් තියන්න බෑ කියලා. ඒකට හොඳම හේතුව තමයි ලංකාවෙත් කට්ටිය අතර මතයක් තියෙනවා ලංකාවේ මහ බැංකුව හොරා කෑවා කියලා. අන්න ඒ වගේ දේවල් සිද්ධ වෙන්නේ අපි මේ විදිහට අපේ සල්ලි ගිහිල්ලා බැංකුවට දාපුවාම එයාලා fully centralize. ඒ කියන්නේ එයාලට සම්පූර්ණ බලය හිමි වෙනවා අපේ සල්ලි භාවිතා කරන්න. එතකොට එයාලා ඒ සල්ලි වලින් මොනවද කරන්න කියලා හරියටම බලා ගන්න විදියක් අපිට නැහැ. දැන් මම මේකදී ඔයාලට කියන්නේ ලංකාවේ තියෙන බැංකු විශ්වාස කරන්න බෑ කියන එක නෙමෙයි. නමුත් එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම මේ බැංකුත් එක්ක ගනුදෙනු කරද්දී සමහරක් දේවල් කරන්න අපිට බැංකුවට යන්න වෙනවා, ලියුම් ලියන්න වෙනවා. ඒකින්ද ගොඩක් ලොකු කාලයක් වැය වෙනවා. ඒ වගේම සමහරක් ගනුදෙනු දැන් අපි ලංකාවෙන් ඉඳන් පිටරට යවන්න හරි පිටරට ඉඳන් ලංකාවට සල්ලි ගෙවා ගන්න හරි කියපුවාම ගොඩක් ලොකු කාලයක් යනවා. සමහරක් වෙලාවට දවස් 2-3ක් යනවා. ඉතින් මෙන්න මේ වගේ ගොඩක් ප්‍රශ්න මේ බැංකු ක්‍රමය තුල තියෙනවා. මෙන්න මේ ප්‍රශ්න වලට විසඳුමක් විදියට තමයි මේ බිට්කොයින් එක ලෝකෙට එන්නේ. බ්ලොක්චේන් ටෙක්නෝලොජි හරහා බිට්කොයින් එක ලෝකෙට එන්නේ. එතකොට මේ බිට්කොයින් එකේ සිද්ධ වෙන ගනුදෙනු fully decentralized. ඒකින්ද කිසිම කෙනෙක්ට හොර කරන්න බෑ. ඒ වගේම අපි කරන transaction ඕන කෙනෙක්ට බලන්න පුළුවන්. ඒ වගේම ඉක්මනින් අපිට මේක ගනුදෙනු කරන්න පුළුවන්. ලෝකයේ ඕනම තැනක ඉන්න කෙනෙක්ට තප්පර 2-3ක් කරා අපිට අපේ ෆන්ඩ් එක කිසිම කෙනෙක්ගේ අතරමැදියෙක් නැතුව අපිට අපේ මුදල් හුවමාරු කරගන්න පුළුවන්. හොඳයි මං හිතනවා ඔයාලට හොඳ අයිඩියා එකක් නැති මේ බිට්කොයින් එකේ යූසර් කේස් එක මොකක්ද කියලා. ඉතින් මම මේ විදිහට මේ යූසර් කේස් එක කියන්න හේතුවත් ගොඩ දෙනෙක් හිතන් ඉන්නවා මේ ක්‍රිප්ටෝ කියන්නේ ස්කෑම් එකක්, මේක නිකන් සූදුවක් විතරයි, මේකෙන් ලෝකෙට කිසිම වැඩක් නැහැ වගේ අයිඩියා එකක් ඉන්නවා. ඉතින් ඒක නිසාම තමයි මම ඔයාලට මේකේ යූසර් කේස් එක කියලාම මේක කියනවා කියලා හිතුවේ. හරිද? ඉතින් බිට්කොයින් විතරක් නෙමෙයි. ගොඩක් දෙනෙක් දන්නේ බිට්කොයින් විතරයි. නමුත් මේ විදිහේ ක්‍රිප්ටෝ ගොඩක් මේ ලෝකෙට ඇවිල්ලා තිනවා. එක විදිහේ දේවල් ලෝකෙට ලෝකේ තියෙන ප්‍රශ්න වලට විසඳුම් විදියට. ඉතින් ග්‍රාස් කියලා ප්‍රොජෙක්ට් එක ඔයාලට මතකයිද? ඔයා මගේ channel එක දිගටම channel එකත් එක්ක දිගටම හිටියා නම් මේ ග්‍රාස් එයාඩ්‍රොප් එකෙන් අපි ගොඩක් ප්‍රොෆිට් කරා. 100% ෆ්‍රී $500 $1000 ඊටත් වඩා ගත්ත කට්ටිය හිටියා. ඉතින් මං හිතුවා මේ ග්‍රාස් ප්‍රොජෙක්ට් එකේ යූසර් කේස් එක ගැනත් ඔයාලත් එක්ක කතා කරන්න ඕනේ කියලා. ඉතින් මේකේ යූසර් කේස් එකත් ඔයාලා බලලා ඉන්න. එතකොට ඔයාලට මේ ක්‍රිප්ටෝ ගැන හොඳ අයිඩියා එකක් එයි. එතකොට මේ ග්‍රාස් ප්‍රොජෙක්ට් එක කරන කට්ටිය දැක්කා මේ ලෝකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි අපි මේ භාවිතා කරන ඉන්ටර්නෙට් එක ලෝකයේ ආයතන 2-3කින් පාලනය කරන. ඒ කියන්නේ මේක fully centralized. ඒ වගේම මේ ඉන්ටර්නෙට් එක ගොඩක් අපත යනවා. මේකට එයාලට විසඳුමක් බ්ලොක්චේන් ටෙක්නොලොජි එකෙන් හොයන්න පුළුවන්ද කියලා හොයලා බලලා තමයි මෙන්න මේ ග්‍රාස් ප්‍රොජෙක්ට් එක ලෝකෙට එන්නේ. හරිද? එතකොට මේකෙදි මෙයාලා කරේ අපි මේ භාවිතා කරන ඉන්ටර්නෙට් එක තියෙනවනේ. එතකොට අපි මේ පාවිච්චි කරන ඉන්ටර්නෙට් එකේ යූස් වෙන්නේ නැති බෑන්ඩ්විඩ්ත් එක එයාලා එක තැනකට එකතු කරගන්න. ඒ එකතු කරගෙන අපේ කමියුනිටි එකක් හදලා ඒ කමියුනිටි එකට බෙදා හරින විදිහේ ප්‍රොජෙක්ට් එකක් තමයි මේ ග්‍රාස් කියලා කියන්නේ. හැබැයි මේ විදිහේ කොච්චර ගොඩක් හොඳ යූස් කේසස් තිබ්බත් වැඩක් නැහැ. ඒ ප්‍රොජෙක්ට් එකට කමියුනිටි එකක් නැත්තම්
මොකද මම කලින් කිව්ව විදිහට මේ ප්‍රොජෙක්ට් ලෝකෙට එන්නේ මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් විසඳන්නේ ලෝකේ තියෙන මොකක් හරි ප්‍රශ්නයක් විසඳන්න. එතකොට මේක කොච්චර හොඳ ප්‍රොජෙක්ට් එකක් වුණත් මේක මිනිස්සු දන්නේ නැත්නම් මිනිස්සු අතරට එන්නේ නැත්නම් මේ ප්‍රොජෙක්ට් එක සාර්ථක වෙන්නේ අන්න ඒක නිසා තමයි ක්‍රිප්ටෝ ප්‍රොජෙක්ට් වලින් ක්‍රිප්ටෝ එයාර්ඩ්‍රොප් එයාලගේ කමියුනිටි එකට දෙන්නේ. ඉතින් මේ ක්‍රිප්ටෝ එයාර්ඩ්‍රොප් වලදී අපිට ගොඩක් වෙලාවට කරන්න තියෙන්නේ මෙයාලගේ සෝෂල් ටාස්ක්, ටෙස්ට්නෙට් ටාස්ක්, සමහර කෙනෙක් බවුන්ටි ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. ඉතින් මෙන්න මේවත් එක්ක එන්ගේජ් වෙනවට අපිට මේකේ අවසානයේදී ගොඩක් හොඳ රිවෝඩ්ස් අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්. මම ඉස්සරහට කියන්න අපි කොච්චර මේ වගේ ප්‍රොෆිට් කරලා තියෙනවද කියලා. එතකොට මම ගොඩක් වෙලාවට මේ එයාර්ඩ්‍රොප් එක ආපු හිටේ මම මුලින් මගේ ට්වීට් එකේ තමයි ඔයාලට අප්ඩේට් එක දෙන්නේ. ට්වීට් එකේ මෙන්න මේ විදියට ෆොටෝස් වලින් එක ලේසියෙන්ම ඔයාලට පැහැදිලි කරනවා ස්ටෙප් බයි ස්ටෙප් කොහොමද කරන්න කියලා. ඊට පස්සේ යටින් තේරෙන්නේ නැති කට්ටියට තව වීඩියෝ එකකුත් මම අප්ලෝඩ් කරනවා. ඉතින් මේ විදියට ඔයාලට ලේසියෙන්ම මේ ටෙස්ට්නෙට් එයාර්ඩ්‍රොප්ස් කම්ප්ලීට් කරගන්න පුළුවන්. හරිද? එතකොට ඉතින් මේ විදියට අපි මෙයාලත් එක්ක එන්ගේජ් වෙන එකෙන් ඇත්තරම එයාලටත් ගොඩාක් ලොකු වාසි එනවා. හරිද? පළවෙනි එක තමයි අපි එයාලගේ ප්‍රොජෙක්ට් එක ගැන දැනගන්නවා. මේක කවුද කරන්නේ? මේකේ ෆන්ඩ් එක කීයද? මේකෙන් ලෝකෙට වෙන්නේ මොකද්ද? මේ හැම දෙයක් ගැනම අපි එයාලට එයාලගේ කමියුනිටි එකට යවා ගන්න පුළුවන් මේ විදියට එයාර්ඩ්‍රොප් එකක් එයාලා ලොන්ච් කරන එකේ. හරිද? ඊට පස්සේ අනිත් කාරණේ තමයි එයාලට එයාලගේ රියල් යූසර්ස්ලා කවුද කියලා හොඳට අඳුර ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ගොඩක් හොඳ කමියුනිටි එකක් මෙයාලට බිල්ඩ් අප් කරගන්න පුළුවන් වෙනවා. රයිට්. ඊළඟට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඇත්තටම අපිට මේකෙන් කීයක් හොයන්න පුළුවන්ද මේ ක්‍රිප්ටෝ එයාර්ඩ්‍රොප්ස් වලින්? මේ එයාර්ඩ්‍රොප් ගත්තාම අපිට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. ඒ තමයි ටෙස්ට්නෙට් එයාර්ඩ්‍රොප් සහ මේන්නෙට් එයාර්ඩ්‍රොප් කියලා. මේ ටෙස්ට්නෙට් එයාර්ඩ්‍රොප් කියලා කියන්නේ අපිට 7-5ක්වත් වියදම් කරන්න නැතුව අපිට කරන්න පුළුවන් එයාර්ඩ්‍රොප්ස්. ඒ වගේම මේන්නෙට් එයාර්ඩ්‍රොප් කියලා කියන්නේ අපිට යම්කිසි මුදලක් වියදම් කරලා කරන්න තියෙන එයාර්ඩ්‍රොප්ස්. එතකොට මේකෙදි මුලින්ම බැලුවොත් එහෙනම් මේ ටෙස්ට්නෙට් එයාර්ඩ්‍රොප් වලින් අපි කොහොමද රිවෝඩ් අරන් තියෙන්නේ කියලා මුලින්ම ඇප්ටොස් එයාර්ඩ්‍රොප් එක ගත්තොත් මේකේ අපිට මාස 6ත් මාස 8ත් වගේ කාලයක් වැඩ කරන්න තිබ්බා. ඒකෙදි ඩොලර් 1000කට වැඩිය ප්‍රොෆිට් කරා තිබ්බ කට්ටිය. ඒ වගේම සූයි එයාර්ඩ්‍රොප් එක ගත්තොත් එමේ ඒකෙදි මාස 6ක් මාස 8ක් වගේ කාලයක් ඒකෙත් වැඩ කරා. ඒකෙදි ඩොලර් 1500ට වැඩියෙන් හැමෝටම ප්‍රොෆිට් කරන්න අවස්ථාව තිබ්බා. ඒ වගේම තව ගත්තොත් එම ඕඩ්ලේ එක ඒකෙත් මාස 10කට වැඩි කාලයක් අපිට වැඩ කරන්න තිබ්බා. ඒකෙත් ඩොලර් 300කට වැඩිය ප්‍රොෆිට් කරන්න පුළුවන් අවස්ථාව තිබ්බා. ඒ වගේම ඔමිනි එයාර්ඩ්‍රොප් එක ගත්තොත් එහෙම මේකෙදිත් අවුරුද්දක වගේ කාලයක් වැඩ කරන්න තිබ්බා. මේකෙදි ඩොලර් 1000කට වැඩිය ප්‍රොෆිට් කරන්න තිබ්බා 7-5ක්වත් වේදම් කරන්න නැතුව. ඒ වගේම මේ ළඟදී මේ ඊයේ පෙරේද අපිට ආව නිලියන් එයාර්ඩ්‍රොප් එක මේකෙදිත් මාස 6ත් මාස 8ත් වගේ කාලයක් අපිට වැඩ කරන්න තිබ්බේ. ඒකෙදිත් ඩොලර් 500ට වඩා ප්‍රොෆිට් අපේ ගෲප් එකේ කට්ටියට ගන්න අවස්ථාව තිබ්බා. එතකොට මම මේ කිව්වනේ මේකෙදි අපිට රිවෝඩ් එක ලැබෙන්න මාස 6ක් ගියා 8ක් ගියා අවුරුද්දක් ගියා කියලා මේ විදිහට කිව්වනේ. එතකොට මේ අපිට හැමදාම පැය 5-6 මේ අවුරුදු ගණන් මේකේ වැඩ කරන්න අවශ්‍යතාවයක් නැහැ මේ විදිහට රිවෝඩ් ගන්න. හරිද? මේකෙදි දවසට විනාඩි 5ක් 10ක් හැමදාම මේ ප්‍රොජෙක්ට් වල අපිට අප්ඩේට් බලලා ඒකේ දේවල් කරන්න තියෙනවා. හැබැයි මේක අර කන්ටිනියස්ලි දිගටම ප්‍රොජෙක්ට් එක වැඩ කරනවා නම් කරගෙන යන්න ඕනේ. මොකද එයාලා බලන්නේ එයාලගේ රියල් යූසර්ස්ලා කවුද කියලා එයාලට තමයි මේ එයාර්ඩ්‍රොප්ස් ලබා දෙන්නේ. එතකොට අපි දිගටම මෙයාලගෙත් එක්ක ඉඳලා එයාලා කියන ටාස්ක් කම්ප්ලීට් කරලා සෝෂල් account එක එන්ගේජ් වෙලා ඉන්නවා නම් අපිට අනිවාර්යයෙන් මේ එයාර්ඩ්‍රොප් වලට එලිජිබල් වෙන්න පුළුවන්. ඒ විදිහටම අපි මේන්නෙට් එයාර්ඩ්‍රොප් ගත්තොත් එහෙම මම කලින් කිව්ව විදිහට මේ මේන්නෙට් එයාර්ඩ්‍රොප් කියලා කියන්නේ අපිට යම් කිසි මුදලක් වියදම් කරලා කරන්න තියෙන එයාර්ඩ්‍රොප්. එතකොට මේකෙදි ආර්බිට්‍රම් එයාර්ඩ්‍රොප් එක ගත්තොත් එහෙම ආර්බිට්‍රම් එයාර්ඩ්‍රොප් එකෙන් අවුරුද්දත් අවුරුදු එකහමාරක් අතර කාලයක් ගියා මේක රිවෝඩ් එන්න. එතකොට සාමාන්‍ය ඩොලර් 1500ක් ඩොලර් 10000ත් අතර වගේ ප්‍රොෆිට් කරන්න අවස්ථාවක් තිබ්බා මේකේ වැඩ කරපු ප්‍රමාණය අනුව. ඒ වගේම ඔප්ටිමිසම් එයාර්ඩ්‍රොප් එක ගත්තොත් එහෙම මේකේ තාම එයාර්ඩ්‍රොප් එක ඉවර නැහැ. මේ අලුත් තව සීසන් එකක් දෙන්නක් තියෙනවා. මේ වෙද්දි දීලා තියෙනවා සාමාන්‍ය 8 ඩොලර් 1000 ඩොලර් 15000ත් අතර වගේ ප්‍රමාණයක් දීලා තියෙනවා. දැනට රිවෝඩ් දීලා තියෙන වැඩිම එයාර්ඩ්‍රොප් එක තමයි මම හිතන්නේ ඔප්ටිමිසම් එයාර්ඩ්‍රොප් එක ඩොලර් බිලියන් 9ක් කොයිද එයාර්ඩ්‍රොප් එක වෙනම විතරක් කියලා මේ වෙද්දි මේව කරලා තියෙනවා. ඒ වගේම කලින් දුන්න ආයේ ස්ටාර්ක්නෙට් එයාර්ඩ්‍රොප් එක ගත්තොත් එහෙම මේකෙදි ඩොලර් 2000ට වැඩියෙන් ගන්න අවස්ථාව තිබ්බා. ඒකෙදිත් අවුරුදු එකමාරක් වගේ කාලයක් වැඩ කරන්නත් තිබ්බා. එතකොට මේ ස්ටාර්නෙට් එයාර්ඩ්‍රොප් එකෙන් මගේ ගෲප් එකේ එක්කෙනෙක්ට ලක්ෂ 85ක වගේ ප්‍රමාණයක රිවෝඩ් එකකුත් ඇවිල්ලා තිබ්බා. එයා ගොඩක් වැඩ කරපු තිබ්බ නිසා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාට මේ මේන්නෙට් එයාර්ඩ්‍රොප් වලිනුත් වැඩ කරලා මුදල් හොයන්න අවස්ථාව තියෙනවා. ඉතින් මේකෙදිත් අර විදියමයි හැම යූසර් කෙනෙක්ටම ඔයා හරියට වැඩ කරලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ එයාර්ඩ්‍රොප් ගන්න අවස්ථාව තියෙනවා හැමෝටම. හොඳයි මම එන හිතනවා ඔයාලට හොඳ අයිඩියක් එන්න ඇති මේ ක්‍රිප්ටෝ එයාර්ඩ්‍රොප්ස් කියන්නේ මොකද්ද මේකෙන් සල්ලි හොයන්නේ කොහොමද ඇයි මේ විදිහට අපිට රිවෝඩ් දෙන්නේ කියන ගැන හොඳ අයිඩියක් ඔයාලට එන්න ඇති කියලා මම හිතනවා.
ඉතින් ඔයාලත් මේ විදිහට ක්‍රිප්ටෝ එයාඩ්‍රොප් කරලා සල්ලි හොයන්න කැමති නම් අනිවාර්යයෙන්ම මගේ Twitter එකට join වෙන්න. ඊට පස්සේ මගේ Telegram channel එකට join වෙන්න. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් මේ විදිහට අලුතෙන් මේ ආරෝපයක් ආපු විදිහේ ඉක්මනටම update ගන්න මගේ මේ social accounts හරහා. right. එහෙනම් ඔයාලට මොනවද ප්‍රශ්න තියෙනවා බලලා comment section එකේ අහන්න.